ඉතින් ඔයාලත් මේ වගේ රසම රස වැව් මාළු එකක් හදාගන්න කියලා මම ඔයාලට කියනවා. ඒ වගේම මේ විදිහට හදාගත්තාම රසම රසයි. මම මෙතෙන්ට අරගෙන තියෙනවා වැව් මාළු ග්‍රෑම් 400ක ප්‍රමාණයක්. ඉතින් මම මේක හොඳින් හොදලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මම හොදන්න කලින් මේ ටිකේ තියෙන පිළිගඳ යවා ගන්නට දෙහි ග්‍රෑම් 20ක වගේ ප්‍රමාණයක් මේකට එකතු කරලා, ඒ කියන්නේ දෙහි ගෙඩියක වගේ ඉස්ම මේකට එකතු කරලා හොඳින් අත ගාලා විනාඩි 15ක් විතර තියෙන දැල්ලා 3-4 වතාවක් හොදලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහටම අරගන්න. ඒකට පිළිගඳ නැත්තරම නැති වෙලා යනවා. ඊළඟට මම මෙතෙන්ට එකතු කර ගන්නවා කහ කුඩු තේ හැඳි භාගික ප්‍රමාණයක්. ඒ වගේම ලුණු කුඩු තේ හැඳි භාගික ප්‍රමාණයක් එකතු කරගෙන මම මේක හොඳින් මෙන්න මේ වගේ කලවම් කරගන්නවා. කලවම් කරගෙන මම මේක විනාඩි 15ක් සීසන් වෙන්නට තියා ගන්නවා. මම දැන් මේ වැව් මාළු ටික බෙද ගන්නට හදන්නේ. ඉතින් මම මේකට බෙද ගන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කර ගන්නවා. ඉතින් ඔයාලට තෙල් ප්‍රමාණය කො මිලිලීටර් 400ක් විතර වගේ එකතු වුණා නම් හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඔන්න මගේ තෙල් එක දැන් හොඳින් රත් වෙලා තියෙන්නේ. මම දැන් මේකට වැව් මාළු ටික එකතු කර ගන්න හදන්නේ. ඉතින් මේක ගොඩාම අපි ඩෙවල් වලට ගන්න මේක ගොඩාම අපි බෙද ගන්න නෑ. අපි අර ඩෙවල් වලට ගන්නවා වගේ සාමාන්‍යයෙන් වටේ පොත්ත ටිකක් හයි වෙනකන් විතරයි අපි මේක බෙද ගන්න. ඉතින් ඔයාලා මේක වැව් මාළු එක මේ තෙල් එකට එකතු කරගත්තු ගාම කලවම් කරන්න යන්න එපා. පොඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් විනාඩි 2-3ක් බැදුනට පස්සේ තමයි මේක පොඩ්ඩක් ඔන්නෝම හොල්ලන්න අර එකට එක ඇලෙනවට. ඔන්න දැන් ඔයාලට පේනවා හොඳ ගානට වැව් මාළු ටික බැදලා තියෙනවා. මම මේ ටික තෙල් හොඳට බේරෙන්න ඇරලා මේක පා ගන්නවා. ඉතින් ඇත්තටම මේක ඉතාම රසයි. මේකේ වෙනස්ම රසයක් තමයි අපිට අරගෙන ඉන්නේ. අලුත්ම රෙසිපි එකකට තමයි මම මේක මේ ඔයාලට හදලා කියලා දෙන්න හදන්නේ. ඉතින් මම තෙල් එකෙන් මෙන්න මේ විදිහට පා ගන්නවා. මම දැන් ඊළඟට මේකේ ටෙම්පරාදුව හදා ගන්න හදන්නේ. මම මේකට විශේෂ දෙයක් එකතු කරනවා. ඒකයි මම කිව්වේ වෙනත්ම රසයක් ගෙනෙනවා කියලා. මම මේකට එකතු කරගන්නේ ටෙම්පරාදුවට තල තෙල්. ඉතින් තල තෙල් ඔයාලා එකතු කරගන්නකොට ඔයාලා අවුන්සයක ප්‍රමාණයක් තල තෙල් එකතු කරගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම ඔයාලා ආහාරයට නොගන්න තවත් දේවල් මම මේකට එකතු කරගන්නවා. ඉතින් බලන්න මොනවද මේ එකතු කරගන්නේ කියලා. මේ තමයි කළුදුරු. කළුදුරු තේ හැඳක ප්‍රමාණයක් මම මෙතෙන් එකතු කරගන්නවා. කළුදුරු ටික හොඳින් බැදෙනකොට මම මේකට එකතු කරගන්නවා සූදුරු ටිකක්. ඉතින් අඩු ගින්දරේ තමයි මේ දේ කරගන්නට ඕනේ. මම මෙතෙන්ට ඊළඟට එකතු කරගන්නවා තලාගත්තු සුදු ලුණු මේස හැන්දක ප්‍රමාණයක්. ඊළඟට මම මෙතෙන්ට එකතු කරගන්නවා සාමාන්‍ය ප්‍රමාණයේ බීලුණු ගෙඩියක කපාගත්තු බීලුණු. ඊළඟට එකතු කරගන්නවා සේර කැබැල්ලක්. කුරුඳු පොතු ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ වගේම අමු මිරිස් කරල් 4ක ප්‍රමාණයක් සිහින්න කපලා ඒකත් මම මෙතෙන්ට එකතු කරගන්නවා. තව මෙතන මම එකතු කරගන්නවා තක්කාලි ග්‍රෑම් 20ක ප්‍රමාණය ගෙඩියක් කෑලි වලට කපලා. ඉතින් අපි මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. ඒ කලවම් කරන අතරේදී මම රම්ප කරපිංචත් මේකට එකතු කරගන්නවා. මම කරපිංච එකතු කරගත්තා. ඒ වගේම රම්ප සුවඳකුත් මේකට එකතු කරගන්නවා. ඉතින් මේ ටික සාමාන්‍යයෙන් විනාඩි 3ක් විතර අපි ටෙම්පරාදු කරගන්නවා. මම ඊළඟට මෙතනට එකතු කරගන්නවා අමුතුම පහ මේස හැන්දක ප්‍රමාණයක්. එකතු කරගෙන හොඳින් මේ වගේ කලවම් කරගන්නට ඕනේ. ඉතින් අපි 3-5 කුඩු එකතු කරගන්නේ මිරිස් කුඩු එකතු කරගන්නට කලින් 3-5 කුඩු ටිකක් රන්වන් පාට වෙනකම් බැදෙන්නට ඕනේ නිසා. මම ඊළඟට මෙතෙන්ට එකතු කරගන්නවා මිරිස් කුඩු මේස හැඳි භාගයක්. මිරිස් කුඩු මම බොහොම අඩුවෙන් තමයි එකතු කරගන්නේ. ඊළඟට මම මෙතෙන්ට එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක ප්‍රමාණයක. ඒකත් එකතු කරගෙන මේ වගේ හොඳින් කලවම් කරගන්නවා. දැන් ඔන්න හොඳින් ටෙම්පරාදුලා තියෙන තවත් චුට්ටක් මිරිස් ටික පාට වැටෙන්නත් නම් ඕනි. ඔන්න ඔයාලට පේනවා පාට හොඳට වැටිගෙන යනවා. දැන් මම මෙතෙන්ට එකතු කරනවා පොල් මිටිගිරි
අඬු කෝප්ප එකහමාරක ප්‍රමාණයකුත්. ඉතින් පොල් කිරි ටිකක් උතුරනකන් අපි හැඳි ගා ගන්නට නම් අමතක කරන්නට හොඳ නැහැ. ඉතින් මේක ඊටාම රසවත්. මේක අලුත්ම රෙසිපි එකක්. රසම රසයි. ඔයාලා මේක අනිවාර්යයෙන්ම හදලා රස බලලා මට කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම තියන්න. ඔන්න මම හැඳි ගාන අතරෙම මම මෙතෙන්ට එකතු කර ගන්නවා ගොරකා 1 ඉත්තක්. ගොරකා ඉත්තක ප්‍රමාණයක්. ඒ කියන්නේ ග්‍රෑම් 2ක විතර ගොරකා ඉත්තක් එකතු කර ගන්නවා. ඒ වගේම ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. ඉතින් ඒක ඔයාලගේ රස අනුව එකතු කර ගන්න කියලාත් මම ඔයාලට මතක් කරනවා. ඔන්න දැන් ඔයාලට පේනවා හොඳින් දැන් මම දාගත්තු කිරි ටික උතුරනවා. කිරි ටික උතුරන්න ඇරලා තමයි අපි මේ වැව් මාල් ටික මේකට එකතු කරගන්නේ. ඉතින් ඔන්න විදිහට වැව් මාල් ටික එකතු කරගන්න. එකතු කරගෙන නැවත වාරයක් මේක බය නැතුව දැන් කලවම් කරගන්න. මොකද මේක දැන් බැදලානේ අපි තියන්නේ. ඒක නිසා පොඩි වෙන්න බලන්නෙත් නෑ. පිළිගඳත් මේ වැව් මාල් ටිකේ ඇත්තෙත් නෑ. ඊළඟට මම මෙතෙන්ට එකතු කර ගන්නවා දෙහි ඉස්ම තේ හැඳි එකක ප්‍රමාණයක්. ඉතින් ඔයාලා මේ දේ කරගන්නට ඕනි මදගින්දරේ. ඒක නිතරම මතක තියාගන්න. දැන් නම් කෑලි පෙරලන්න යන්න එපා. දැන් ටිකක් මොලොක් වෙලා තියෙන්නේ. ඔන්න දැන් මගේ වැව් මාළු එක හැදිලා අවසන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස වැව් මාළු එකක් හදාගන්න කියලා මම ඔයාලට කියනවා. ඒ වගේම මේකේ රස බලලා ඔයාලා මටත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. නොදන්න දේවල් තියෙනවා නම් අහගන්නටත් ඔයාලට එතකොට පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ විදිහට හදාගත්තාම රසම රසයි. ඉතින් මේ වගේ වීඩියෝ මට දිගටම අරන් එන්න මගේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න කියලාත් මම මගේ යාළුවන්ට මතක් කරනවා. ඉතින් ඔයාලට සුබ දවසක් කියලාත් ප්‍රාර්ථනා කරනවා.